ආයිබෝවන් විලේජ් ලිවිං ආර්ට්ස් නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අපේ නාලිකාව ආරම්භයේ සිට අපි එහි අරමුණු ප්‍රකාශ කළා. අපේ අරමුණ තමා විශේෂයෙන්ම ගම්මානාශ්‍රිතව තිබෙන තොරතුරු වලින් ඔබව දැනුම්වත් කරන්නට. විශේෂයෙන්ම මිනිසුන්ගේ චර්යා රටා, ඒ වගේම ශාක, සත්වයෝ, ඒ වගේම ඇදහිලි, විශ්වාස වගේ බොහෝ දේ අපි ඔබව දැනුම්වත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද අපි කල්පනා කරා සත්ත්ව විශේෂයක් පිළිබඳව සාකච්ඡාවට බඳුන් කරන්න. මේ සත්වයාගේ විශේෂතා පිළිබඳව මොනවද මේ සත්වයා අපේ සෝබාදහමට දෙන්නේ? ඒ වගේම මේ සත්වයාගේ තියෙන විශේෂත්වයන් මොනවද? මේ කාරණා පිළිබඳව අද අපි සාකච්ඡාවට බඳුන් කරන්නට කටයුතු කරනවා. ඉතින් අද අපි ඒ සඳහා තෝරාගත්තේ ගේට ඩැන්ඩට් හොනට්, එහෙමත් නැත්නම් වෙස්පා ට්‍රොපිකා කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන දෙබරා නැත්නම් දබරැඟිල්ලා පිළිබඳව තමයි අද අපි YouTube නාලිකාව තුළින් සාකච්ඡාවට බඳුන් කරන්නේ. මේ දෙබරාගේ ශරීර ලක්ෂණ බලපුවහම විශේෂයෙන්ම ශරීරයේ මේ උඩු කොටස තරමක් කළු පැහැයට හුරු තද දුඹුරු පැහැයක් තමයි දකින්නට තියෙන්නේ. මේ ඔබට දකින්නට පුළුවන්කම තිබෙනවා දුඹුරු පැහැයක්, පොඩි තද දුඹුරු පැහැයක් දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම මේ දෙබරාට අත්පාද තිබෙනවා. දැන් මේ ඉන්නේ මගේ යටේ ඉන්නේ මිය ගියපු දෙබරෙක්. ඒ වගේම ඔහුට පියාසර කරන්න අවශ්‍ය කරන තටු තිබෙනවා. මේ තටුත් නිකන් දුඹුරු පැහැයකුයි තැඹිලි පැහැයකුයි වගේ ස්වරූපයක් ගන්නවා. ඒ වගේම දෙබරාගේ බඩ කොටස ගත්තාම රවුම් වාටියක් දකින්න පුළුවන්. උඩින් කහ පාට, සමහර අයගේ තැඹිලි පාට මේක දකින්න පුළුවන්. ඒ වගේම යට වෙන්න කළු පාට කොටසක් විදිහට තමයි දකින්නට අපිට ලැබෙන්නේ. එතකොට මේ දෙබරාගේ ප්‍රමාණය ගත්තාම සාමාන්‍ය හොඳින් වැඩුණ දෙබරෙක් අඟල් 2ක වගේ ප්‍රමාණයක් තියෙනවා. මේ දෙබරාගේ ප්‍රමාණය ගත්තාම මේ දෙබරාගේ දැන්ට තියෙනවා අඟල් 1.5ක වගේ අපසරියක් මේ දෙබරාගේ ප්‍රමාණය විදිහට. මේ දෙබරුන්ගේ ආහාර බවට පත් වෙන්නේ නැත්නම් මෙයාලා ආහාරයට ගන්නවා විශේෂයෙන්ම මීමැස්සන් සහ අනෙකුත් කුඩා බඹර විශේෂ. වාසස්ථාන විදිහට විශේෂයෙන්ම ගස් බෙන, ගස් අතු, පඳුරු, නිවෙස්වල වහල වගේ උස් ස්ථාන තමයි තෝරාගන්නේ. ඒ උස් ස්ථානවල මෙයාලා හදනවා විශාල කූඩු. මේ කූඩුව වටේට තියෙන ආවරණය ගත්තාම කඩදාසි වගේ ආවරණයක් තමයි මෙයාලා ඉපදවා ගන්න. Tamangeම ක්‍රමවේදය හරහා. ඉතින් මේ කූඩු ගොඩක් වෙලාවට අපට අහිතකර තත්ත්වයන් විදිහට බලපානවා. එතකොට මේ ගම්මානවල නම් කරන්නේ ගොඩක් වෙලාවට මේ කූඩුව රාත්‍රී කාලයේදී පිච්චීමකට ලක් කරනවා. නිවසක වගේ කූඩුවක් අයින් කරන්න ඕන වුණාම. නැත්නම් මේ අය හරිම ආක්‍රමණශීලී, කූඩුව කඩා බිඳ දමන්න ගියොත් පහර දීමක් සිද්ධ වෙන නිසා තමයි එහෙම රාත්‍රී කාලයේදී පුලුස්සා දැමීමක් සිද්ධ කරන්නේ. ඒ වගේම මේ සත්වයා දෂ්ටණයට ආක්‍රමණශීලී වුණාම ලක් කරනවා මොනවා හරි හේතුවක් නිසා. එතකොට ඒ ස්ථානය තුල විශේෂයෙන්ම අධික වේදනාවක් ඇති වෙනවා, ඉදිමුමක් ඇති වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවට ගම්මානවලදී නම් කරන්නේ ගොඩක් වෙලාවට රතු ලුණු ගෙඩියක් පොඩි කරලා එතන ස්පර්ශ කරනවා. එහෙමත් නැත්නම් මේ පැන් ටිකක් ගන්නවා. එතකොට වේදනාව ඉදිමුම අඩු වෙනවා. හැබැයි සමහර අවස්ථාවල සමහර පුජ්‍යලයන්ට මේ සත්වයාගේ වේදනාව උහුලන්න බැරි වෙනවා. මේ සත්වයාගේ දෂ්ටණිය උහුලන්න බැරි වෙනවා. විස අධික වෙනවා. ඒ වගේ වෙලාවට ඇලර්ජි ඇති වෙන්න පුළුවන්. නැත්නම් ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ආසාත්මිකතා සඳහා සුදුසු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමක් නිර්දේශ කරනවා. නැත්නම් සමහර වෙලාවට මරණයෙන් පවා කෙලවර වෙන්නත් හේතුවක් වෙනවා. දැන් සමහර වෙලාවට ගම්මානවල කතා බහක් තියෙනවා මේ දෙබරු 7 දෙනෙක් කෑවොත් නයි විසට සමානයි කියලා. ඒ කියන්නේ ඒ තරම් ණය හා සමාන ප්‍රබල විසක්. ඒ කියන්නේ පුජ්‍යලයක් මරණයටපත් කරන්න තරම් විස සහිත සත්වයක් විදිහට තමයි අපිට මේ දෙබරව හඳුන්වන්නත් පුළුවන්කම තිබෙන්නේ. ඉතින් මේ සත්වයා ගොඩක් වෙලාවට පහර දෙන්නේ තමන්ගේ කූඩුවට තර්ජනයක් තියෙනවයි කියලා හැඟෙන වෙලාවට, තමන් ජීවත් වන පරිසරයට
තර්ජනයක් ඇති කියලා හිතන වෙලාවට මේ සත්‍යය අනිවාර්යයෙන්ම පහර දීමක් සිද්ධ කරනවා. දැන් අපි කතා කරේ මේ සත්‍යයේ බියකරු ලක්ෂණ. මේ එතකොට අපි තේරුම් ගන්න දේ තමයි මේ සත්‍යය පොඩ්ඩක් අපි බියකරු සත්‍යයක් විදිහට තමයි හැම වෙලාවෙම තේරුම් අරගෙන තියෙන්නේ. හැබැයි මේ සත්‍යයේ යහපත් ගුණාංගයක් තිබෙනවා. ඒ පිළිබඳවත් අපි පොඩ්ඩක් කතා කරන්න ඕන. විශේෂයෙන්ම මේ සත්‍යය ගොවිතැනේදී ඉතාමත් වැදගත් ගම්මානවල ජීවත් වෙන ගොවි ජනතාවගේ විශේෂයෙන්ම පලිබෝධ නාශකයක් විදිහට. දැන් අපි පලිබෝධ නසන්න, ඒ කියන්නේ කෘමි සතුන් නසන්න වගාවල කෘමිනාශක භාවිතා කරනවානේ. ඒ හා සමාන කාර්යයක් මේ සත්‍යයෙන් වෙනවා. විශේෂයෙන්ම මේ සත්‍යය වගාවන් වල ඉන්න පළගැටියන්, ගොවිතැනට හානි කරන පණුවන් වගේ සතුන් ආහාරයට ගැනීම සිද්ධ කරනවා. ඒ නිසා ස්වාභාවිකම මේ පලිබෝධ පාලනය කිරීමක් මේ සත්‍යයෙන් සිද්ධ වෙනවා. අපිට දැක් ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම පරාගනකාරයේදී මීමැස්සා තරම් ප්‍රමුඛ කාර්යයක් සිද්ධ කරන්නේ නැහැ. නමුත් මේ සත්‍යයත් පරාගනකාරයට දායකත්වය දක්වනවා. මේ සත්‍යයේ තියෙනවා තුඩ. ඒතකොට මේ සත්‍යයේ ඉන්නේ තුඩෙන් මල් වල පොන් පුරාපු පරාගනකාරී. ඒ නිසා මෙයා මලින් මලට යනකොට පරාගන තවරිලා මෙයාගේ ශරීරේ පරාගණය වීම සිද්ධ වෙනවා. ඉතින් මේ පරාගණයටත් යම් දායකත්වයක් දක්වන සත්‍යයක් විදිහට අපිට මේ දබර ඇඟිල්ල එහෙවත් දෙබර හඳුන්වා ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ආහාර දාමේ වැදගත් කොටසක් වෙනවානේ සත්තුන්ගේ. ඒ කියන්නේ මේ සතාව ආහාරයට ගන්න තවත් සත්ත්ව කොටස් ඉන්නවා. විශේෂයෙන්ම බඹර කොකා වගේ සත්තු මේ සතාව ආහාරයට ගැනීමක් සිද්ධ කරනවා. ඒ වගේම මේ සත්වයාගෙන් වෙන විශේෂම කාර්යයක් තියෙනවා. ඒක තමයි අපේ ස්වභාවදාමේ ස්වාභාවික යම් සතුන් මිය යන්න පුළුවන්. ඒ වගේම පළතුරු ආදිය කුණු වෙලා ගස් වලින් බිමට වැටෙනවා. මේ වගේ දේවල් වලදී මේ සත්වයා මේ කුණු වෙච්ච සතුන්ගේ කොටස්, ඒ වගේම ශාක කොටස්, මේ පළතුරු වගේ දේවල් ආහාරයට අරගෙන ඒවා ජීර්ණය කරලා නැවත පොළොවට එකතු කිරීමෙන් විශේෂයෙන්ම අර ද්‍රව්‍ය දි รา පත් වීම සඳහා විශාල දායකත්වයක් දක්වනවා. ඒ නිසා මේ පාරිසරික වශයෙන් ඊටමත් වැදගත් සත්‍යයක් විදිහටත් අපිට මේ දෙබරා හඳුනා ගන්න පුළුවන්කම තිබෙනවා. හැබැයි දෙබරාගෙන් අපි ප්‍රවේශම් විය යුතුයි. දෙබරා කියලා කියන්නේ විෂ සහිත සත්‍යයක් විදිහටත් අපි දැනගෙන තේරුම්ගෙන තියෙන්න ඕනේ. ඉතින් අපි YouTube නාලිකාවෙන් ඔබට දැනුම්වත් කරේ අද මේ දෙබරා කියන සත්‍යය පිළිබඳව. ඉතින් ගම්මානයක ජීවත් වීමේදී තාමත් වැදගත් මේ වගේ තොරතුරු දැන හඳුනා ගැනීම. ඉතින් අපි නැවතත් ඉල්ලා සිටිනවා ඔබ අපේ YouTube නාලිකාවත් සමග සමදාමත් රැඳී සිටින්න. ඔබට විශේෂයෙන්ම මේ ගම්මාන ආශ්‍රිතව සතා සිව්පාව, ගහ කොළවැල, මිනිසුන්, ඔවුන්ගේ ඇදහිලි විශ්වාස ආදී නොයෙකුත් දේ ඔබ දැනුවත් කිරීමට අපි හැම වෙලාවෙම උත්සාහ කරනවා. ඉතින් අප සමග රැඳී සිටියාට බෙහෙවින්ම ස්තුතියි.